පින්වත්නි, මේ කයේ යථා ස්වභාවය මේ විදිහට කය දිහා බලන එක බුද්ධ ශාසනයක විතරමයි. ඇස් වලින් බලලා හරියන්නේ නැහැ. හිතෙන් බලන්න ඕන. ඇස් වලින් බැලුවාම හරියනවා නම් දොස්තරලාගේ රාගේ නැති වෙන්න ඕන. මලමිනි එම්බාම් කරන අයගේ රාගේ නැති වෙන්න ඕන. ඇස් වලින් නෙවෙයි මේක බලන්න. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව අභිජ්ජා දෝමනස්ස දුරු කරලා කායානුපස්සනාව වඩන්න. මේ අසුභ භාවනාව, සොඳුරු භාවනාව, රාගේ නිවන භාවනාව, හිත සංසිඳවන භාවනාව, මහා පුරුෂයෙක් කරවන භාවනාව. මේක අතිශයින් සොඳුරුයි. හිතේ පෙරේතකම් හටගන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කරනවා. මෙයාව නම්මන්න බෑ අනිත් අයට. දැන් කොච්චර මහා ශ්‍රේෂ්ඨ දැවැන්ත විදියට ඉන්න චරිත ඔය රාගෙන් නමන්න පුළුවන් බලු පැටියෙක් වගේ, පූස් පැටියෙක් වගේ දනගස්සන්න. මඩ ගොඩේ ලගින මීහරකෙක් වගේ එකතැන ගාටවන්න පුළුවන්. ඕනම දැවැන්ත චරිතයක් රාගේ. ගමේ ගොඩේ මෝඩ කොල්ලත් කාමේ ඉදිරියේ යම්සේද දැන උගත් මහාචාර්යවරයාත් රාගේ ඉදිරියේ එක වගේ. ටයිකෝට් වලින්, උපාධියෙන්, තනතුරු වලින් එක එක්කෙනා බෙදුවාට රාගේ ඉදිරියේ ඔක්කොම එකම වැඩ ටික කරනවා. වෙනසක් නැහැ. අසුභ භාවනාව මනාව වඩලා හිත සංසිඳුවා ගත්ත කෙනා ගේ හිත දෙවන්තයි. ඔවුන් ඉදිරියේ ඔවුන් කඳු වගේ. ඔවුන්ව රාගයෙන් පොළඹවා ගන්නට එන අය සුළඟක් වගේ. ඒ සුළඟින් කන්දක් සෙලවෙන්නේ. සුළඟින් කන්දක් සෙලවෙන්නේ. මේ අසුභ භාවනාව, කායානුපස්සනාව වඩපු නැති කෙනා පාඩ රැල්ලක් වගේ. රාග ගින්න, රාග ක්‍රියා සුළඟ වගේ. ඒ සුළඟේ පාඩ රැලි ගහගෙන යනවා. මේ අසුභ භාවනාවෙන් මේ බුද්ධ ශාසනයේ දැවැන්ත චරිතයක් බිහි කරනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා සිවුර අත්හැරලා ගෙදර යනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා සීල් රකින්න බැරුව දුස්සීලයි. මේ අසුභ භාවනාව වඩන්න බැරි කෙනා ෆෝන් එකක් අතට අරන් රෑ එළී වෙනකල් බලාගෙන ඉන්නවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා ටවුන් එකේ ගෑන් ළමින් පිටිපස්සේ, පිරිල් ළමින් පිටිපස්සේ ඔහින් උමතු වෙලා යනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා චී කියලා කෙල ගහන වැඩ කරනවා. මේ ශරීරයේ අසූචි කොටස් 32ක් තියෙනවා. මේකට වැඩිය මේක ශ්‍රේෂ්ඨයි කියලා කතාවක් නැහැ. ඔක්කොම 32ක්. එහෙනම් වැසිකිලි කරන අසූචි පිටක් ගන්න හිතේ. එච්චර ඒ ටික එහෙම පිටට පිට වෙන අසූචි ටික එහෙමනම් මේ 32 කොහොම ඇතිද? අසූචි වලට මැස්සෝ එනවා. ගන්ධ සාරයි. 32ක් කොහොම ඇතිද? අපේ ඇඟෙන් පිටට යන්නේ පොඩ්ඩයි. එළියට වැටෙන එක පිළිකුල්නේ.
කෙස් ටිකක් වැටුණත් පිළිකුල්, ලොම් පොඩ්ඩක් වැටුණත් පිළිකුල්. ඇතුලේ තියෙනවා වැඩි. මෙයා මේ අසුභ භාවනාව එක එක විදිහට මානසිකාර කරනවා මේ මල්ල ලිහලා. කෙස් ටිකක් බිමට දැම්මට පස්සේ පිළිකුල් වෙන්නේ කෙස් ටික විතරයි, පස් ටික නෙවෙයි. හැබැයි අපේ කෙස් ටික තියෙන්නේ හැමේ. කෙසුත් පිළිකුල්, හමත් පිළිකුල්. හැම තියෙන්නේ මාස් වල. හමත් පිළිකුල්, මාසුත් පිළිකුල්. කල්පනා කරලා බලනවා මෙයා. සංසිඳී යන. පින්වතුනි හරි පුදුමයි. මේ භාවනාව වඩපුවම හිත සංසිඳෙනවානේ. සැපේ ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවා. නමුත් රාගයෙන් හිටියට පස්සේ තොලපොට වේලෙනවා. ඇඟ දනවා. දාහය ඇති වෙනවා. ඊට පස්සේ ඒ රාගික ක්‍රියාවලින් පස්සේ මිනිසුන්ගේ ශරීර පණ නැතුව යනවා. ඊළඟට මිනිස්සු වැහැරිලා යනවා. අවසානයේ මොකක්වත් නැහැ. නාකි ආච්චිලා සීයලා වෙලා මැරිලා යනවා. කාමයේ හැසිරෙන ලෝක සත්වයා මැරිලා යනවා. අසුභේ වඩන අයත් මැරිලා යනවා. ශ්‍රේෂ්ඨ හිතකින් ඔවුන් ඉහළටම යනවා. ඉහළටම යනවා. මේ කායගත සති භාවනාව හරි පුදුම එකක්.